සියලුම දෙනාට සුබ දවසක් වේවා. අද මම ඔයාලට කතා කරන්න හදන්නේ පුවක් සම්බන්ධව, පුවක් අගව සම්බන්ධව. ඔයාලට පේන්නේ අද දිනය ඇතුළත මේ කඩපු පුවක් මෙතන පුවක් සාමාන්‍ය 20000ක් විතර වගේ තියෙනවා. ඉතින් මේ ඔයාලට මම මේක කරන්න මූලික හේතුව වෙන්නේ අපි ඇත්තටම මේ දවස්වල පුවක් අලෙවි කරන්න දැන් කීපයෙන් අහලා බැලුවා. මේ දවස්වල සාමාන්‍යයෙන් 2.50ට 3ට නැත්නම් රුපියල් 2ට වගේ තමයි මේ පුවක් අලෙවි වෙන්නේ. ඉතින් ඒ වගේ ගානකට දීලා ඇත්තටම මේ පාඩුයි පුවක්. ඉතින් මේ මම කියන්නේ දැන් මේ කාලෙදී ඇත්තටම මේ මෙච්චර පුවක් අඩු වෙයි කියලා හිතුන්නේ නැහැ. දැන් මේ 2026 ජනවාරි මාසේ ඇත්තටම දැන් මේ පාර වෙන කාලවලට වඩා මේ පුවක් ගොඩක් තියෙනවා. ඒ හින්දා වෙන්නේ නැති මේ වෙළඳ පොළවල් වල පුවක් මිල ගොඩක් අඩු වෙලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ මේ ඔයාලට දැන් මේක පුළුවන් ඔයාලට හොඳටම ඉදිච්ච ගෙඩි කරුම් කදාන්න පුළුවන්. එතකොට මේ අනික් ඒවාට පුළුවන් කරුම් කදාන්න. එහෙම දැන් කරුම් කදැම්මොත් ඔයාලා දන්නවා කරුම්ක කිලෝ එකක් සාමාන්‍යයෙන් රුපියල් 900න් මෙහාට එන්නේ කරුම්කා කිලෝ එක. මේ ඉතින් සාමාන්‍යයෙන් කරුම්කා කිලෝ එකක් හදාගන්න යන්නේ උපරිම ගෙඩි 150ක් විතර තමයි යන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඒ කියන්නේ පොඩි ගෙඩිත් එක්ක මේ බැලුවොත් එහෙම ගෙඩි 200ක් තමයි උපරිම යන්නේ කරුම්කා කිලෝ එකක් හදාගන්න. ඉතින් එතකොට සාමාන්‍යයෙන් කිලෝ එකක් අපි රුපියල් 1000ට දුන්නා කියන්නේ ගෙඩියක් රුපියල් 5ක් විතර නිකම්ම වෙලා තියෙනවා. දැන් මේ දවස්වල ඔයාලා සාමාන්‍යයෙන් ඉඩම් වලින් පුවක් කඩා ගන්නව නම් රුපියල් 2 ගානේ ගිහිල්ලා කඩා ගන්න පුළුවන්. මේ ඇත්තටම මං කියන්නේ කඩෙන් මේ ඒ කියන්නේ ගන්නකොට අපිට වෙන ගාන නෙමෙයි. සාමාන්‍ය අපි කඩේකින් පුවක් ගෙඩියක් ගන්න ගියොත් එහෙම පුවක් තියෙන කාලටත් ගොඩක් වෙලාවට ඒ කට්ටිය දෙන්නේ අපිට රුපියල් 4ට රුපියල් 5ටවත් තමයි දෙන්නේ. නමුත් අපි කඩේට අපි දෙන්න ගියොත් එහෙම යාලා රුපියල් 2ට 2.50ට 3ට වගේ මුදලකට තමයි යාලා ගන්නෙ. ඉතින් මේ කාලේ පුවක් ඇත්තටම විකුණන්න යන්න එපා. එහෙම වුණොත් පාඩුයි. පුළුවන් තරම් කරුම් කදාන්න. දැන් අපිත් ගෙඩි 50000ක් විතර කරුම් කදාලා තියෙනවා. එතකොට මේ සාමාන්‍යයෙන් 1000ත් 1500ත් අතර මිලකට පුවක් අලෙවි වෙනකොට ඔයාලට මේ පුවක් දෙන්න පුළුවන්. දීපුවාම මේ ඇත්තටම හොඳ මිලක් ලබා ගන්න පුළුවන්. දැන් පුවක් ගෙඩියක් රුපියල් 3 ගානේ ගත්තත් සාමාන්‍යයෙන් කරුම් කිලෝ එකක් රුපියල් 1000ට 1200ට වගේ දෙනකොට හොඳ ලාභයක් මේ ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය කරුම් කදානකොට අර පැහිලා අඩු ගෙඩි, ඒ කියන්නේ කොළ පාට වගේ ගෙඩි දාන්න එපා. ඒවා දැම්මහම ගොඩක් වෙලාවට කළු වෙනවා. එතකොට මේ ඔයාලා සාමාන්‍යයෙන් ඒ කියන්නේ කහ පාට වෙච්චි ඉදුණු ගෙඩි කරුම් කදාන්න. එතකොට මඩපුවක් දානවා අනිවාර්යෙන් ලේන්නු කාපු හොඳට ඉදුණු ගෙඩි තමයි දාන්න ඕන. ඔයාලා දන්නවා පහුගිය කාලේ පුවක් ගෙඩියක් සාමාන්‍යයෙන් රුපියල් 35ට 40ට ගියා. ඒක කවුරුත් දන්නවා. ඒක පුවක් නැති වෙනකොට පුවක් ගෙඩියක් අනිවාර්යෙන් රුපියල් 20ට 25 නම් කොහොමවත් යනවා. සමහර කාල තියෙනවා රුපියල් 30ට 40ට වගේ මිලකට අලෙවි වෙනවා. ඉතින් මේ පුවක් හොඳට තියෙන කාලේ ඔයාලට පුළුවන් සල්ලි දීලා පුවක් ටිකක් අරගෙන ඒක එක්කෝ කරුම් කදාන්න, එහෙම නැත්නම් මඩපුවක් දාලා හොඳ ලාභයක් උපයා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් අපි කරුම්කා කරලා තියෙන මේ ගෙඩි ටිකක් මම පෙන්නන්නම් දැන්ට. ඉතින් මේ පුරවල තියෙන්නේ මේ සම්පූර්ණ මේ පුරවල තියෙන අපි කරුම්කා මේ දාලා තියෙන බෑග් මෙතන සාමාන්‍ය ගෙඩි 50000ක් විතර වගේ තියෙනවා. ඉතින් මේවා මේ කරුම්කා ගණන් යන කාලට මේ අපිට පුළුවන් මේක බලන් ඉඳලා දෙන්න. අනිත් එක තමයි ඔයාලා දැන් කරුම්කා මේ දාලා විකුණන්න යනකොට මේක අවුරුදු ගණන් තියාගන්න බෑ. එහෙම වුණොත් පුවක් මේ නරක් වෙන්න පුළුවන්. ඉතින් මේ පුවක් ටික හොඳ අවුවේ දාලා වේලාගෙන කවර වලට ගැට ගහලා දුමක වාගේ දාලා සීතන තැනක දාලා තිබ්බොත් වැඩි කාලයක් තියාගන්න පුළුවන්. එහෙම තියලා මේ ගණන් යන කාලෙට බලලා අලෙවි කරන්න පුළුවන්. ඉතින් මම පෙන්නන්නම් මිදුලේ වේලෙන් දාලා තියෙන තව කරුම්කා ටිකක්. ඒකත් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ මේ වේලෙන් දාලා තියෙන කරුම්කා. ඉතින් මේ විදිහට මේ බලන්න මෙතන සාමාන්‍යයෙන්
පුවක් ගෙඩි 15000කට වඩා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලටත් කරගත්තොත් එහෙම ඉතින් මේ ලොකු ආදායමක් ගන්න පුළුවන්. ඉතින් මං අර ඔයාලට කිව්වේ අපි ඕන දෙයක් කරනකොට ඒකේ අපට ගොඩක්ම වැදගත් වෙන්නේ ඒකේ මේ ආදායම. මං කලින් වීඩියෝ වල මං කරලා පෙන්නුවා පුවක් ගහක් හිටව ගන්න විදිහ. එතකොට මේ ඒ වගේම පුවක් අපට අක්කරයක් ගත්තොත් සෑහෙන ප්‍රමාණයක් අපට හදන්න පුළුවන්. එතකොට ඔයාලා හිතන්න පුවක් ගත් 1000ක් තිබ්බොත් මේ වගේ කාලවල හොඳ පුවක් තියෙනවා. ඉතින් කොහෙන්වත් කඩෙන් ගන්න ඕනේ නැහැ. තමන්ගේ ඉඩමෙන්ම මෙන්න මේ වගේ පුවක් අපට ආදායම මේ විදිහට ලබා ගන්න පුළුවන්. ඉතින් තාම පුවක් කරලා ඉවර නැහැ. තාම ගස් සාමාන්‍ය 500ක විතර පුවක් කඩන්න තියෙනවා. ඉතින් අපි මේ පාර බලාපොරොත්තු වෙන්නේ මේවා කරුංක දාන්න. මොකද රුපියල් 2-3ට පුවක් විකුණලා ඒක තේරුමක් නැහැ. අපේ මං අර මුලින්ම කීවේ අපි ඕනම දෙයක වැදගත් වෙන්නේ ඒකේ තියෙන අස්වැන්න. ඉතින් මේ පුවක් කියන දෙයින් හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ගෙඩි ලොකු පැල වෙන්න දාලා ඒ වගේ පැල හිටවා ගන්න. එතකොට මේ හොඳ ආදායමක් ගන්න පුළුවන්. අවුරුදු 4-5ක් යනකොට ඔයාලට මේ හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේක ඔයාලට දැනුවත් කරන්න හේතු වුණේ ඇත්තටම පුවක් විකුණන්න බලනකොට මේ දවස්වල පුවක් ගණන් නැහැ. ඉතින් සමහරට කඩවල් වලින් උනත් ගන්න පුළුවන් වේ රුපියල් 4කට විතර. ඒත් ගත්තත් ඔයාලට කොහොමත් පාඩු වෙන්නේ නැහැ. කරුංග කිලෝ 1200ක් 1500ක් වගේ නෝර දුන්නොත් එතනත් කොහොමද ලාභයක් තියෙනවා. ඉතින් සියලුම දෙනාට තෙරුවන් සරණයි.